එක්තරා තරුණයෙක් මයිට ප්‍රශ්නයක් ඇහුවා. ක්‍රිකට් සෙල්ලම් කිරීම පව් වෙන්නේ කොහොමද? අපි සතුටු වෙනවා අනිත් අය සතුටු වෙනවා. මොකද එක්තරා මහාචාර්යවරයෙක් කියා තිබුණා කම්ලෝ සතුටු වෙන අනුර සතුටු වෙන දේවල් කරන්න ඔයා පින් කියලා. ඉතින් මේකට උපමා දාතිනේ ක්‍රිකට්. දැන් යා පින් පව් හොයාගන්න බැරුව මේක මයින් ඇහුවා. මං කිව්වා දැන් ඔක වෙනද බලා ගන්න. සතුටු වෙන එක නා උද්දාමයේ අනිත් එක නා පරාජය වෙනවා. ගිරියෙන් රාවයක් දෙන. දිරුව එනකොට කරවිනත් පැකිලෙන. ඉතින් ඔක නරවන්න යන කට්ටිය ටිකක් ඉන්නේ කොහොමද? කෝල් රතු කරගෙන, නිය රතු කරගෙන, විවිධාකාර ඇඳුම් ඇඳගෙන දිනලා දැක්කොත් අත් දෙක සලනවා. ගිරියෙන් රාව වේදන යම් සංඛාරයක් වඩනවා නම් ඔකට ගිරා සංඛාර කියනවා. හැබැයි පොතේ ඕක නෑ ඔක නිරුක්තිය. නිරුක්ති ප්‍රතිසම්පදා ඥානෙට ගෝචරතය. එහෙනම් ගිරාව වෙන්න හේතු වෙන සංඛාරයක් ඕකෙන් වැඩෙනවා කියලා මම දවසක් කිව්වා. ඊට පස්සේ දවසක් වප්පේක තිබුණා දැන්නේ. මුස්ලිම් පිරිසකුයි සිංහල පිරිසකුයි ජෝගලක් එක්කලා ක්‍රිකට් ගහලා. මහා තරගයක් නෙමෙයි ආවන්නේ. අයි ගමේ ඉන්නයිගේ තරගෙ. මේ සිංහල කට්ටිය දිනුවා. දිලා අනික් අයට අපහාදන විදිහට ඌ කියලා ඉන්න හැවිලා ඒගොල්ලෝ උද්දාන. දිලා එහෙම උද්දාන වෙලා හිටන් අනිසරේ හවස්ට ක්‍රිකට් ගහන්න දවල්ට කෑම වෙලාවට එනකොට මේකේ ගැටීම කොච්චර බරපතල වාද කියනවාද අපහාසී ඉවසන්න බැරුව. අර ක්‍රිකට් පිට අරගෙන මගේ කැකලා ඉඳලා බැවුවා ඔළුව. ගාපුවාම සිංහල නැහැ නැట్లా ගත්තා. පරිණෑ මැරුණා. එයාට දුනා වයිසිකලයක් කිසිම දෙයක්. අර කතාවේ තියෙන විස්තර කරලා. එහෙනම් අවුරුද්දක් විතර ගියාම විරාහන්තුවකට විරාවටි කැයිදිලා. අර වයිසිකලේ වහලා. මගේ වයිසිකලේ කියලා ඔය ගෑ ගහන. අරුව මන් මැරුවා කියලා. ඔකෙන් පලි ගන්නවා කියන මේ ගිරව කියන්නේ. ණයෙක් කියලා කනවා කියන. ඔය ටිකෝ කියනවා. අර ගිරවලා කියවමු කතාව. අර වයිසිකලේ වහලා. අර වක්නෑට මන් දවසක් කතා කරලා කිව්වා මන් දවසක් කිව්වා නේද? ක්‍රිකට් ගහපු වෙලාවේදී ආපු වාන්තිකත්වයේ තිබුණොත් ඒ සංකාරයේ කිරා සංකාරයක් කියන. ඒ අවස්ථාවේ මලොත් මොකද වෙන්නේ? බවවත්‍යා ಜಾති කියලා ඊළඟ උත්පත්ති ಜಾති හර ගන්න ගිරයි. මං කව මෙන්න ගිරේ හටගත්ත ක්‍රමයේ මෙන්න මුල විත්‍ය හැටි අගයි මුලයි කල්පනා කරලා බලන්න කිව්වක උත්තර දුන්න සනාත වෙනවා කියලා. දැන් ගිරවා වෙලා ඇවිල්ලා තමයි පලි ගන්න කතාව කියන්නේ බයිසිකලේ වහ. දැන් කතාවේ මෙන්න මෙහෙම අත්නා මතක වෙනවා කියලා විස්තර කරලා දුන්නා. දැන් අද හිතා ගන්න මේක එච්චර පාපයක් කියලා. තිරිසන් බවට පත් කරන්න හිතෙන පාපයක් කොතන සිද්ධ වෙන්නේ. ඒකයි ඒක ස්වභාවය.